ජේසුස් වහන්සේ ඉන්නකොට ගෝලියෝ ඇවිල්ලා කියනවා අන්න ඔබේ මව ඇවිල්ලා ඉන්න අන්න ඔබේ සහෝදරයෝ ඇවිල්ලා කියලා. ක්‍රිස්තුස් වහන්සේ මේ ඔලුව උස්සලා කියනවා කවුද මගේ සහෝදරයෝ කවුද මගේ මෑණියෝ. එතනදී සහෝදරයන්වත් මෑණියන්වත් පහත් කරලා සැලකුවේ නෑ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ වචනයක් කියනවා. මගේ සහෝදරයෝ කවුද කියලා කියනවනම් මා අනුව ක්‍රියා කරන අය මං විදියට හිතන පතන අය දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය පමණයි මගේ සහෝදරයෝ වෙන්නේ. දැන් අපිට උන්වහන්සේගේ සහෝදරයෝ වෙන්න කැමති වෙන්න පුළුවන්. වෙන්න අවශ්‍ය නම් අපිට වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ විදිහට උන්වහන්සේ ලෙස ජීවත් වීමයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් හෝ කවුරුන් ඒ ලෙස ක්‍රියා කරයිද ඒ අය දෙවියන් වහන්සේ තුල ඒකත්වය ඇති කරගත්තු දෙවියන් වහන්සේගේ ආදරය දිනාගත්තු ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෝ වෙනවාමයි. උන්වහන්සේට සමීපතම අපි ක්‍රිස්තු පවුලේ සමාජික වන අපි උන්වහන්සේගේ සහෝදරයා වෙමු. සහෝදරිය වෙමු. යහපත් දවසක්. ජෙසුස් පිටයි.